අද Milli I Need Coffee එකට මම මේ පොඩි Business Today January issue එකක් අරගෙන ආවේ. ඒකේ මේ මාමයි ඉරාජ්වයි ෆීචර් කරලා තියෙනවා. පිටු 6ක ඉන්ටර්විව් එකක් තියෙනවා. මිලින්ද රාජපක්ෂ and ඉරාජ් වීරරත්න inside the political YouTube duo. ඒ කතා කරනවා අපි මේ කොහොමද ලෝකේ political communications වෙනස් වෙමින් පවතින්නේ, ලංකාවේ political communications අපි කොහොමද වෙනස් කරේ, අපි කොහොමද මේ ගොඩක් තර්ජන ගර්ජන මැද්දේ අවුරුද්දක් තිස්සේ අපේ බයිතක්සලාව ප්‍රෝග්‍රෑම් එක කරේ. ඒකට පාවිච්චි කරන ටෙක්නොලොජි එක විශේෂයෙන් මිරාජ්ගේ පැත්තෙන් ලොකු වැඩක්. ඉතින් මේක මේ බොහොම ස්තුතියි බිස්නස් ටුඩේ මැගසින් එකට අපිව ෆීචර් කරාට තේරුම් ගත්තට අපි කරගෙන යන වෙනස මොකක්ද කියලා. අනිත් හොඳ CEO ලා සහ MD ලා කණ්ඩායමක් තමයි මේ පාර මැගසින් එකේ ෆීචර් කරලා තියෙන අවුරුද්දේ පළවෙනි මැගසින් එක. ඉතින් අපිවත් ෆීචර් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. දැන් අපි හොඳ කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා මේ අපේ පොඩ්කාස්ට් එක බලන්න, ඒක යට සංවාද කරන්න, කතා කරන්න, අලුත් සාකච්ඡාවක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මම අද කතා කරන්න හිතුවේ ආය පාරක් ඉරානය ගැන. මොකද ඉරානය ගැන මම ඊට කලිනුත් ඉරානයේ ඉතිහාසය කතා කරා. නමුත් අද මම ආය පාරක් කතා කරන්න හිතුවේ මොකද අද උදේ ඇමරිකානු ප්‍රෙසිඩන්ට් මම හිතන්නේ ඊයේ ඇමරිකානු ජනාධිපතිතුමා කිව්වා ඉරානයට ගහන්නේ නැහැ කියලා. එයා මුලින් කිව්වා මුලින්ම ඉරානයට ගැහුවා. ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්දේ. ඊට පස්සේ කිව්වා ප්‍රොටෙස්ටර්ස්ලට මොකක් හරි කරදරයක් වුණොත් ගහනවා කියලා. ඊට පස්සේ මීට දවස් 3-4කට කලින් ඇමරිකානු ජනාධිපතිතුමා කිව්වා your support is on the way කියලා. ඒ කියන්නේ බඩු මග කියලා. ඊළඟට ඇමරිකානු ජනාධිපතිතුමාද කිව්වා මේ විශ්වාසවන්ත ආරංචි මාර්ග ලැබිලා තියෙනවා කියලා ඉරානයෙන් කාවවත් දැන් මෙතනින් එහාට මරන්නේ නැහැ ප්‍රොටෙස්ටර්ස් ලව. ඒ නිසා අපි ඉරානයට පහර දෙන්නේ නැහැ කියලා. දැන් මේක හරිම ක්‍රිටිකල් තත්වයක්. මේක එන්නේ 12000ක් මිනිස්සු මේ වෙනකොට මැරුණා කියලා කතාවක් එළියට එන වෙලාවේ දැන් ඉන්ටර්නෙට් එක නැති හින්දා අපි ගොඩක් අය දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. නමුත් මීට කලින් සර්ෆස් වෙච්ච වීඩියෝ ගොඩක් ප්‍රධාන නාලිකා සියල්ලම උපුටා අරගෙන දැන් අන්තර්ජාලයේ තියෙනවා බලන්න. 2400ක් කන්ෆර්ම් මැරුණා කිව්වට 12000ක්වත් අඩුම ගානේ මැරිලා ඇති කියන එක තමයි මේ වෙනකොට තියෙන අදහස. දැන් මෙතන තව ෆනි දෙයක් තියෙනවා. ඒ තමයි එලන් මස්ක්ට පුළුවන් එයාගේ සැටලයිට් එක ඔන් කරන්න. එයා කියනවා එයා දැන්ට ඔන් කරලා තියෙන්නේ කියලා. ස්ටාර්ලින්ක් අපේ ස්ටුඩියෝ එකේ තියෙන. හැබැයි ස්ටාර්ලින්ක් ඔන් දැන් ඉරානට ස්ටාර්ලින්ක් අවසරයක් නැහැ. ලංකාවේ තියෙනවා වගේ අර අපේ රනිල් සියා දුන්නා වගේ ඉරානට අවසරයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මේ සැටලයිට් නෙමෙයි අර පොඩි ගැජට් එක ස්මගල් කරනවා. ඒගොල්ලෝ මිඩල් ඊස්ට් වලින් ස්මගල් කරනවා, බෝට් වලින් ස්මගල් කරනවා, බෝඩ් එකකින් ස්මගල් කරනවා. දැනට විශ්වාස කරනවා අඩුම ගානේ 10000ක්වත් ස්ටාර්ලින්ක් මේ ගැජට්ස් තියෙනවා කියලා ඉරානේ. ඒගොල්ලන්ට ඒතර කනෙක්ෂන් එකක් ලැබිලා තියෙනවා. හැබැයි යම් කිසි හේතුවකට ඉරාන පැත්තෙන් කියනවා ඒගොල්ලෝ ඒකත් ෂට් ඩවුන් කරලා තියෙන්නේ කියලා. ඒ නිසා හැකියාවක් නැහැ කියලා ඉරානයේ ඉඳන් ස්ටාර්ලින්ක් ඇක්සස් කරන්න. ඒ ටෙක්නොලොජි එක බොහෝ දුරට රෂියන් ටෙක්නොලොජි එකක් කියලා CNN BBC ඇතුළු වෙබ්සයිට්ස් වාර්තා කරලා තියෙනවා. රුසියාවට තියෙනවා කියලා ඉන්ටර්නෙට් තහනම් කරන්න, සියලුම සමාජ මාධ්‍ය බ්ලොක් කරන්න, විශේෂයෙන්ම සැටලයිට් වලින් එන ඉන්ටර්නෙට් පවා බ්ලොක් කරන්න අවශ්‍ය තාක්ෂණය රුසියාවට තියෙනවා. ඉරානයේ ඒක තමයි පාවිච්චි කරන්න කියලා. දැන් මේ සිවිල් අන්රෙස්ට් එක ඇතුලේ මිනිස්සු අපි 12000ක් මරුණා කිව්වට මේ වෙනකොට ඇරෙස්ට් කරලා තියෙනවා 18000ක් කියලා විශ්වාස කරනවා. එතනින් 100ක් විතර ආණ්ඩු එක්සිකියුට් කරලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන්ට එරෙහි සටනක් විදියට තමයි මේක ගන්න. මේකට වචනයක් තියෙනවා. ඒකට කියන්නේ මොහෙරෙබේ කියන වචනේ තියෙන. මම දන්නේ නැහැ මම ප්‍රොනවුන්ස් කරන විදිහ හරියද කියලා. ඒ කියන්නේ දෙවියන්ට එරෙහි සටනක්, waging war against God. දෙවියන්ට එරෙහි සටනක් විතර නම් 100 දෙනෙක් විතර මේ විදියට එක්සිකියුට් කරලා තියෙනවා කියලා කියනවා. ඒ කෙසේ වෙතත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හමුදාවෙත් 135ක් 50ක් මේ වෙනකොට මැරිලා තියෙනවා. දෙපැත්තෙන්ම මරා ගන්නවා මේ තියෙන තත්ත්වය අනුව. ඊළඟට ඉරානේ තියෙන්නේ මේ කාසියේ නම රියාල්. ඉරාන රියාල් මිලියන 1.48ක් ඕන එක US ඩොලර් එකක් ගන්න. මිලියන 1.48ක් ඕන එක US ඩොලර් එකක් ගන්න. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ මේ මොහොතේ තියෙන අන්රෙස්ට් එක ආරම්භ වෙන්නේ එතනින්, උද්දමනය වැඩි වෙන්නේ එතනින්. ඇත්තටම සාමාන්‍ය උද්දමනයේ 42ක් 45ක් කියලා කියනවා. ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක 60ක් විතර කියලා. ඒ කියන්නේ කෑමවල මේ අපි කියන්නේ මිල වැඩි වෙනවා 60ක විතර වේගයෙන්. මේක ඊටාම දරුණු තත්ත්වයක්. අනිත් පැත්තෙන් ඉරානයේ දැන් තෙල්
අපි 2024 ගත්තොත් ඉරානයේ තෙල් මිලියන 2ක් විතර බැරල් දවසට විකුණුවා. මේක වැඩි වශයෙන්ම විකුණන්නේ චීනෙට, ඊළඟට රුසියාව සානිත් රටවල් වලට. හැබැයි අවාසනාවකට දැන් දවසකට ලීටර් බැරල් ලක්ෂ 3ක් විතර තමයි එළියට එන්නේ. ඒක ඉතාම සුළු ප්‍රමාණයක්. ඒකත් එයාලට ගොඩක් රටවල් වලට විකුණ ගන්න බෑ. චීන වගේ තැන් කීපයකට විතරයි විකුණන්න පුළුවන්. ඉන්දියාව පවා ඉරානෙන් තෙල් ගන්න එක අඩු කරා මේ තියෙන තත්ත්වය යටතේ. ඉතින් ඒ වගේ ඉතාම නරක තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ලොකු ටැක්ස් එකක් ආයෙ වැදුනා. 125ක ටැක්ස් එකක් වදිනවා ඉරානෙන් බඩු ගන්න අයට. ඒ කියන්නේ ඉන්දියාව ඇතුළු විශාල රටවල් ප්‍රමාණයක් ඉරානෙන් විශේෂයෙන්ම ෆෘට්ස් වගේ දේවල් සල්ලි දීලා ගන්නවා. ඒවට අලුතෙන් ආයෙ 125ක ටැක්ස් එකක් ඇමරිකාවෙන් ගැහුවා. ඒ අනුව ඉරාන වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වැටෙනවා. ඒ විතරක් නෙමෙයි ඉරානෙට නැව් එනවනම් අමතර ඉන්ශුරන්ස් එකක් දැන් ගහලා තියෙනවා. මේ අන්රෙස්ට් එකේ ඉඳ ඉන්ශුරන්ස් එකක්, ඒකත් ටැක්ස් එකක් වගේ. ඒකෙන් ගේන හැමදේම මිලත් වැඩි වෙනවා. කවුරුත් එන්න කැමැත්තකුත් නැහැ. ඉතින් මේ තත්ත්වය තමයි ඉරානේ තියෙන්නේ. හැබැයි ඉරානේ ෆොරින් මිනිස්ටර් හොඳ ප්‍රකාශයක් කළා. ඒකත් බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එතනදී ෆොරින් මිනිස්ටර් කිව්වා ඉරානේ විදේශ ආධාර යටතේ ඉරානය පෙරලීම සඳහා වූ කුමන්ත්‍රණය අපි පහුගිය දවස් 3-4 ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවර කළා. ඒ අනුව දැන් ඉරානය නැවත යථා තත්ත්වයට පත් වෙලා කියලා. දැන් ඇමරිකානු ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශෙත් එක්ක එයා පහර දෙන්නේ නැහැ. මොකද ඉරානය ආයේ මෙතනින් එහාට කාවත් මැරෙන්නේ නැහැ කියලා එයාට රිලයබල් රිසෝසස් කිව්වා කියන එකෙන් මට නම් හිතෙන්නේ ඉරානය මේ වෙනකොට ඇමරිකාවත් එක්ක ඩීල් එකකට ගිහිල්ලා ඇති. තෙල් ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමරිකාවට අවසාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ගේ තෙල් ව්‍යාපාරය, ඔයිල් බිස්නස් එක ඇතුළට එන එක. ඉතින් ඉරාන එකඟ වෙනවා නම් ඇමරිකාව කැමති විදියට තෙල් බිස්නස් එක කරන්න ඇමරිකාව කීයටවත් ඉරානට පහර දෙන්නවත් සිවිල් අන්රෙස්ට් එකකට උදව් කරන්නවත් නැහැ. මං හිතන්නේ එතන තමයි දැන් මේ ගනුදෙනුව තියෙන්නේ. අපි බලමු ඊළඟ සති කීපය තුළ මොකද වෙන්නේ කියලා. මොකද ඉරානය සහ වෙනිසුලාවේ තෙල් ආධිපත්‍ය අතර ගැනීමත් එක්ක ඇමරිකාව සම්පූර්ණයෙන්ම චීනයේ තෙල් මිලදී ගැනීම, චීන තෙල් මිලදී ගැනීමේ වෙළඳපොළට දැවැන්ත අත්පත් කර ගැනීමක් සිද්ධ වෙනවා. මේක ඇමරිකානු චීන වෙළඳපොළට තමයි මූලික වශයෙන් බලපාන්නේ. ඉතින් ওই ටික තමයි මට අද කතා කරන්න ඕන වුණේ. මේ ගැන කියවන්න, අධ්‍යයනය කරන්න. අපේ අස්පනා පිට ලෝකයේ කොහොමද අපි දන්න සියලුම ඉන්ස්ටිටියුෂන්ස් ආයතන පරදවා මේ ට්‍රේඩ් වෝ එක අද ක්‍රියාත්මක වෙන්නේ ආයුධ, සිවිල් අන්රෙස්ට් විවිධ දේවල් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න මේක හොඳ අවස්ථාවක්. බිස්නස් ටුඩේ එකත් බලන්න මායිරාජ්ගේ එපතර අල්ලන්න නේද? බලන්න පුළුවන්. මේක 86 වෙනි පිටුවේ ඉඳන් 91 වෙනි පිටුව වෙනකන් තියෙන්නේ අපේ ඉන්ටර්විව් එක. අපි හොඳ සංවාදයක් කරා මේ බිස්නස් ටුඩේ එකෙන් ආපු කණ්ඩායමත් එක්ක. බොහොම ස්තුතියි. එහෙනම් මිලි I need coffee එක ආයේ හෙටත් හම්බෙමු. අපි කොහොම හරි කරලා දවසකට එක ප්‍රෝග්‍රෑම් එක ගන්න කරන්න හදන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.